එම්නම් හොඳින් සාවධානව අහන්න. අප ගියවලේදී මේකට විදර්ශනා ඥාන පිළිබඳ දේශනාවක් ඉදිරිපත් කළා. ඒදී උද්‍යප්පේ ඥානය ගැන විස්තරයක් කළේ. උද්‍යප්පේ ඥානය හරියට යම් කිසිම අත්දැක්කා නම් මේ තුලින් නිවන් ලබාගත හැකි ආකාරයක් වෙනනම් කලේ. ඉතින් මේ යනුව භාවනා කළා ඒකෙන් ප්‍රතිඵලයක් ගන්නට නොහැකි වුණා නම් එසේ නොහැකි ඇත්තේ ඒ උද්‍යප්පේ ඥානේ තමා ඇති කරගත් උද්‍යප්පේ ඥානේ යම් අඩුපාඩු තිබෙනවා. ඒ අඩුපාඩු සකසා ගැනීමට උපකාර වන ආකාරයේ දේශනාවක් තමයි අද ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ පටිසම්භිදා මග්ගපාල කියන පොතේ දැක්වෙනවා උද්‍යප්පේ ඥානය ඇතිවීම නැතිවීම දක්නා නුවණ යම් කෙනෙක් ඇති කර ගන්නා විට 50 ආකාරයකින් ඒක ඇති කරගත යුතුයි. ඇතිවීම දකින්නකොට 25 ආකාරයක්, ඒ වගේම නැතිවීම දකින්නකොට 25 ආකාරයක්. මේ 25 ආකාරයක් කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පහට එක එක ස්කන්ධයක පහ ගන්න. එතකොට රූපස්ස උදයන් පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සති කියලා දක්වලා තිබෙනවා. ඒ පස්සම්ගාමග්ගපාළියේ රූපේ ඇතිවීම දකින්න විට ලක්ෂණ පහක් දකිනවා. අවිද්‍යා සමුදය රූප සමුදයෝති පච්චේ සමුදයක් කියන රූපස්කන්ධස උදයන් පස්සති. අවිද්‍යාව නිසා රූපය තියෙනවායි කියලා ඒ ප්‍රත්‍ය සමුදය දැකීම තුළින් රූපේ සමුදය දකිනවා ඒකක්. එතකොට සංහා සමුදය රූප සමුදයෝති සංහාව නිසා රූපය තියෙනවායි කියලා දකිනවා. කම්ම සමුදය රූප සමුදයෝති කර්මය නිසා රූපය තියෙනවා කියලා දකිනවා. ඊළඟට ආහාර සමුදය රූප සමුදයෝති ආහාර නිසා රූපය තියෙන ආකාරය දකිනවා. නිබ්බත් ලක්ෂණම් පස්සන්තෝකේ රූපස්කන්ධස්ස උදයන් පස්සති. මේ නිබ්බත් ලක්ෂණය දැකීම තුළිනුත් කෙනෙකුට රූපස්කන්ධය ඇතිවීම දකින්නට පුළුවන්. මෙතන කොටස් පහක් කියවා අවිද්‍යා, සංහා, කම්ම. එතන තුනක්. ඊළඟට ආහාර හතරවෙනි එක නිබ්බත් ලක්ෂණය කියන එක පස්වෙනි. මේදී මෙයට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕනේ අවිද්‍යා, සංහා, කර්ම ආදී නිසා රූපය කොහොමද ඇති වෙන්නේ කියන කරුණ. දැන් අපේ ජීවිතයේ මැරෙන විට කර්මයක් ශීපත් වන සුබ දේශන කුසල කර්මයක් ඒකේ විපාකයක් වශයෙන් තමයි මේ මනුෂ්‍ය ලෝකේ ජනිත වෙන්නේ. ඒ කුසලයේ විපාකයක් වශයෙන් මනුෂ්‍ය ලෝකේ ජනිත වීමට ප්‍රධාන වශයෙන් හේතුනේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව තිබෙච්ච නිසා එදා ගියාත්මේ මැරෙන විට අපි දන්නේ අපි දැනගෙන සිටියේ නැහැ මේ සංස්කාර ලෝකයේ රැඳී සිටීම නැවත නැවත ඉදීම ඒකාන්ත වශයෙන්ම දුකක පහළ වීමක් එකේ. ඒ දුක්ඛේ අඥානං කියන ඒ අවිද්‍යාව ඒ මූලිකම එදා සමාගයේ සිට තුළ තිබුණා. ඒට අමතරව එසේ නැවත නැවත ඉදීම තුළින් දුකක්ම ලබා දෙන බැවින් ඒකමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා දුක්ඛ සමුදය අඥානං කියන ඒ අවිද්‍යාව සමාගයේ සිට තුළ තිබුණා. මෙන්න මේ නිසා මේ අවිද්‍යාවෙන් යුතුව කටයුතු කරපු නිසා භවයේ රැඳී සිටීමට ආශාවක් ගන්නාවක් ඇති වුණා භව ආශාව. මේ භවයේ කියන ඒකාන්ත වශයෙන් දුකක් කියලා දන්නවා නම් ඒ පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබලා තියෙනවා නම් එවැනි කෙනෙකුට භවයේ රැඳී සිටීමට අපේක්ෂාවක් විශේෂයෙන්ම ඇතිවන්නේ නැහැ. ඒවැ අඩුපාඩු තිබෙන නිසා තමයි භවයේ රැඳී සිටීමට ආශාවක් ඇතිවන්නේ. මේ භව ආශාව ඇතිවෙන්නේ සමාගයේ සිට තුළ එදා අවිද්‍යාව නොදක්කම තිබුණ නිසා. ඒක අමතරව තමන්ගේ ඒ පංචස්කන්ධ ලෝකයට ආශාවක් තිබුණා. ඒ මරණ මොහොතේ ඊටත් අමතරව අනාගතයේදී මතු භවවලදී පහළවන පංචස්කන්ධ ධර්ම කෙරෙහි ආශාවක් තිබුණා. මේ විදිහට භව ආශාවාදී ධර්මතාවයන් සිතතෝ ක්‍රියාත්මක වුණේ අවිද්‍යාව නිසා. ඒක අමතරව මේ තමන්ගේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ ධර්ම පහ මෙතන සත්‍යයක් සිටින අය, ආත්මයක් සිටින අය, මම කියලා කෙනෙක් සිටින අය කියන හැඟීමේ පිටලා උපාදාන කරගෙන සිටියා. මම මගේ කියන හැඟීමේ පිටලා සිටියා. මේ සියල්ලම සිදුවන්නේ අවිද්‍යාව නිසා. ඒ උපාදාන කරගෙන තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් විතර නෙවෙයි බාහිර පංචස්කන්ධ ලෝක ධර්මත් අජීවී වස්තුන් සමහරක උපාදාන කළා. මේ උපාදානයත් අවිද්‍යාව නිසාද සමාගයේ සිට තුළ ක්‍රියාත්මක වුණා.
මේ විදිහට අවිද්‍යාව වේලා ක්‍රියාත්මක වෙච්ච නිසා මරණයට පත්වන විට චිත්ත නිරුද්ධ කරන්නට සම්පූර්ණයෙන් නොහැකුණා. ඒ ඊයාත්මේ චිත්ත නිරුද්ධ වෙනකොට ඒ ප්‍රතිශිතට අනුකූලව පසුව ප්‍රතිසන්ද විඥානයක් මේ භවයේ ගෙන දුන්නා. මොකද එදා සම්පූර්ණයෙන්ම මේ කරුණු කෙරෙහි අර කලින් කියපෝ කරුණු කෙරෙහි අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කර තිබුණා නම් භවයේ රැඳී සිටීමට තිබෙන කිසිම අපේක්ෂාවක් නැතුව සිටියා නම් කිසිම කම්ම සංස්කාරයක් උපාදාන කරගන්නේ නැතුව සිටියා නම් මගේ කියන හැඟීම් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා තිබුණා නම් චිත්ත තුනේ નિરાයාසයෙන් සිටින්න ගලා යන ශක්තිය සම්පූර්ණයෙන් නැති කරලා තිබුණා නම් මේ විදිහට මේ ජීවිතයේ අපේ ප්‍රතිසන්දයක් ලබන්නේ. මිනිසා ඒ ප්‍රතිසන්ද විඥානය අර ප්‍රතිශිතට අනුතුරුව මෞපසේක ගිහිල්ලා පිළිසින ගත්තා අපි මේ ලෝකේ උපදිනකොට. ඒ විදිහට අවිද්‍යාව නිසා ඉස්සල්ලාම ප්‍රතිසන්ද විඥානය මෞපසට ආවේ අම්මාගේ තාත්තගේ සංයෝගය නිසා පහළ වූ ධාතු කොටසක එල්බද. එතකොට ඒ ප්‍රතිසන්ද විඥානය එනකොට මේ කර්ම ශක්තියේ බලයෙන් ඒ කර්ම ශක්තිය නිසාම රූප කලාප සහජාත ප්‍රත්‍ය වශයෙන් කියන්නේ සහජාත කියන්නේ එකටම උපන් ධර්ම වශයෙන් කර්ම ශක්තිය තුළින් නිපදවනවා. ශරීරයක් නිපදවන්නට අවශ්‍ය නිසා ශරීරයක් නිර්මිත වෙන්නට අවශ්‍ය නිසා කාය ප්‍රසාද රූපය ඒ ප්‍රතිසන්ද විඥානය සමගම ජනිතය. දැන් මව සහ පියා එකතු වුණාට පස්සේ ඇති වූ ධාතු කොටසකයි මේ ප්‍රතිසන්ද විඥානය ගිහිල්ලා එල්ලෙන්නේ. ඒ මව සහ පියාගේ එකතු වීම නිසා ඇති වූ ධාතු සංයෝගයේ තියෙන්නේ මූල ධාතු හතර. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මූල ධාතු හතර. මේ මූල ධාතු හතර තිබෙනකොටම ඒවැ වර්ණයක් පාටක් තියෙනවා. ගඳක් සුවඳක් ගන්ධයක් තියෙනවා, රසයක් තියෙනවා, ඕජාවක් තියෙනවා. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ වල වර්ණ ගන්ධ රස ඕජා කියන කොටස් තියෙනකොට එතන කොටස් 8ක් වෙනවා. එතකොට මව සහ පියා එකතු වීම නිසා ඇති වූ ඒ සංයෝගයෙන් පහළ වූ ධාතු කොටස් වල ඔය කියපු රූප කොටස් 8ම තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරයි. ඒ නිසා ඇතිවෙච්ච උපාදාය රූප හතරක් වූ අර වර්ණය, ගන්ධය, රසය, ඕජාව කියන එක. මේ කොටස් 8ට කියන්නේ සුද්ධාෂ්ටක රූප කලාප කියලා. ඒ කියන්නේ ඔයාට වෙන් කරන්නට නොහැකි තරමටම වාගේ ශාම රූපයකම පිහිටලා තිබෙන බවයි පොත්පත්වල දක්වා තිබෙනවා. එතකොට දැන් මේ මව සහ පියාගේ එකතු වීම නිසා පහළ වූ මේ ධාතු කොටස් වල රූප කොටස් තියෙනවා. ඒ රූප කොටස් වලම ගිහිල්ලා අර කර්ම ශක්තිය තුළින් ප්‍රතිසන්ද විඥානය ඇති වෙනකොටම ශරීරයක් නිර්මිත වීමට අවශ්‍ය නිසා කාය ප්‍රසාද කියලා රූපයක් දැනෙනවා. ඒක දිගින් දිගට පැවතෙන්නට අවශ්‍ය නිසා ජීවිතේන්ද්‍රිය රූපය කියන කොටසත් පහළ වෙනවා. එතකොට අර කලින් කියපු වටයි කාය ප්‍රසාද රූපයයි ජීවිතේන්ද්‍රිය රූපයයි කියන කොටස් 10 කාය දශකය වශයෙන් හඳුන්වනවා. එතකොට ස්ත්‍රියක්ද පුරුෂයක්ද කියන එකත් තීරණය කරන්නේ ප්‍රතිසන්ද විඥානය එනකොටමයි. ඒ ප්‍රතිසන්ද විඥානයට අනුකූලව ඒක නිසා භාව රූපයක් පහළ වෙනවා. ස්ත්‍රියක් නම් ස්ත්‍රී භාව රූප, පුරුෂයෙක් නම් පුරුෂ භාව රූප. ප්‍රතිසන්ද විඥානයේ ජනිත වෙනකොටමයි ඒක තීරණය වෙන්නේ. එතකොට ඒක දිගින් දිගට පැවතගෙන යන්නට අවශ්‍ය නිසා ජීවිතේන්ද්‍රිය රූපයත් ඒ හා සමගම කර්මයේ ශක්තියෙන් ජනිත වෙනවා. අර මව සහ පියාගේ එකතු වීමෙන් පහළ වූ ධාතු කොටස් වල එතකොට ඔය කියපු රූප කොටස් දෙකක් ජනිත වෙනවා. භාව රූපයක් සහ ඒක පවත්වාගෙන යාමට අවශ්‍ය වූ ජීවිතේන්ද්‍රිය රූපය. එතකොට මේ ප්‍රතිසන්ද විඥානයේ එල්බ ගන්නට දිගින් දිගට පැවතගෙන යන්නට වස්තුවක් ඕනේ, යම්කිසි දෙයක් අවශ්‍යයි. රූපයක පිහිටලයි නාම රූප දෙකම තියෙන සත්ත්ව ලෝකයේ නාම ස්කන්ධේ පවතින්නේ සිත පවතින. ඒක නිසා ඒක පිහිටන්නට අවශ්‍ය වෙන වස්තු රූපයක් අවශ්‍යයි. එතකොට මව සහ පියාගේ එකතු වීම නිසා පහළ වූ ඒ ධාතු වල තමයි මේ කියන වස්තු රූපයන් කර්මයෙන්ම පහළවන්නේ සහජාත වශයෙන් එකටම පහළ වෙනවා. ඒ වස්තු රූපේ තර කලින් කියපු රූප කොටස් 8යි. වස්තු රූපේ කියන එක 9යි. ඒක දිගටින් දිගට පවත්වාගෙන යන්නට අවශ්‍ය ජීවිතේන්ද්‍රිය රූපේ කියන එකයි 10යි. ඔය කියපු රූප කොටස් 30 ඒ ප්‍රතිසන්ද විඥානය සමගම එකටම වාගේ උපදින.
මෙන්න මේක කර්ම ශක්තිය තුළින් මේ රූප ජනිත වීම. මේ රූපය ඒ ආකාරයෙන් ජනිත වුණාට පස්ව දිගින් දිගට ඒ රූප එතනම එහෙමම නතර වෙලා තියෙන්නේ වැඩෙන්නට පටන් ගන්නවා වෙනස් හේතුණු නිසා. එතකොට මේ අපගේ ශරීරයේ රූපේ හැදීමේ එක් හේතුවක් තමයි අර ප්‍රතිසන්දි විඥානය ගෙන දීමට හේතුපකාර වූ කලින් කියපු කරුණ ටික. අවිද්‍යාව, සංහාව, කර්ම, උපාදාන, මම මගේ කියන හැඟීම ඒ ආදී විවිධ දේවල් ඒකට හේතු වෙලා තියෙනවා. මේවා කෙටියෙන් කියන්නත් පුළුවන් ඔය කියපු හැම කරුණම අවිද්‍යාව, සංහාව, කර්මය කියලා. මෙන්න මේ අවිද්‍යා සමුදය රූප සමුදය, තණ්හා සමුදය රූප සමුදය, කම්ම සමුදය රූප සමුදය. අවිද්‍යාව තිබුණ නිසා, ඒ අවිද්‍යාව ප්‍රත්‍ය වෙච්ච නිසා, ඒ වගේම කර්මයේ ප්‍රත්‍ය වෙච්ච නිසා, තණ්හාව ප්‍රත්‍ය වෙච්ච නිසා මෙන්න මේ රූපේ ඇති වුණා කියන එක දකින්නට ඕනේ. එහෙම දකිනකොට පච්චේ සමුදයක් කියන රූපස්කන්ධස්ස උදයන් පස්සදී මේ හේතුන් පහළ වෙච්ච නිසා මේ ඵල ධර්මයක් වශයෙන් මේ රූපේ පහළ වුණායි කියලා නුවණින් අවබෝධ කරගන්නට ඕන. එතකොට කරුණු තුනක් එතන තියෙනවා. අවිද්‍යාව, සංහා, කර්ම. දැන් ඊළඟට කියනවා ආහාර සමුදය, රූප සමුදයෝති කියලා. ආහාර නිසා මේ රූපේ ඇති වෙන දැන් මෞකෂට ප්‍රතිසන්දි විඥානය ප්‍රවේශය ඒ ප්‍රතිසන්දි විඥානය ඇති වුණාට පස්සේ අර කලින් කියපු රූප කොටස් ටික පහළ වුණා. ඒකත් එක්කම මේවා දිගින් දිගට පැවතගෙන යන්නට ආහාරයේ ශක්තියක් අවශ්‍යයි. ඉතින් මව ගන්න ආහාර පාන ආදී ඒ කුස තුළ ඇතිවෙච්ච කලල් රූපයේ ලැබෙන්නට ඕන ඒක වැඩෙන්න. එතකොට මේ ආහාර වර්ග හතරක් තියෙනවා. කබලීකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර කියලා. මේක නිසා මේ රූපේ හැදෙන ආකාරය දකින්නට ඕන. දැන් ගිය ආත්මේ මැරෙනකොට අවිද්‍යා, තණ්හා, කර්ම ආදී තිබුණ නිසා ප්‍රතිසන්දි විඥානය ඇති වුණා කියලා මා කලින් කියවා. එතන කර්ම කියන්නේ තනිකරම තමන්ගේ චේතනාව ප්‍රමුඛව සිදු කළ දේවල්. චේතනාම් වික්ඛේ කම්මං වදාමි චේතේත්වා කම්මං කරෝති කායේන වාචා මනසා කියන පාඩේ මේ අය අහලා තියෙනවා. චේතනාව නිසාම කයින් කරන, වචනයෙන් කරන, සිතින් කරන කුසල හෝ අකුසල කර්ම රැස් කරන නිසා මහණෙනි මම චේතනාවටමයි කර්ම කියන්නේ. මේ මනස තුළ ඇති වෙන චේතනාවට කියන මනෝ සංචේතනා කියලා. මේ එදා මරණ මොහොතේදී මේ මනෝ සංචේතනා කියන ප්‍රත්‍ය තිබුණා. කර්ම ප්‍රත්‍ය තිබුණා. එතකොට ආහාර කියන එකේ තේරුම යම් කිසි දෙයක් නිපද වීමට හේතු වන ප්‍රත්‍ය වන කරුණ කියනවා. ඒ මනෝ සංචේතන ආහාරය නිසා ප්‍රතිසන්දි විඥානය ජනිත වෙනවා. ආහාර පත්‍ය රූප සමුදය කියන එකයි මේ අපි මේ කියන්නේ. එතකොට ඒ මනෝ සංචේතන ආහාර නිසා ප්‍රතිසන්දි විඥානය ජනිත වුණා. දැන් ප්‍රතිසන්දි විඥානේ ඇති වෙච්ච නිසා විඥාන ආහාර කියලා එකක් තියෙනවා. මේක ප්‍රත්‍ය වෙච්ච නිසා අර කියපෝ කාය දශක, භව දශක, වස්තු දශක ආදී රූප නිපදුණා. එතකොට මේ ප්‍රතිසන්දි විඥානේ දිගින් දිගටම ඒ රූප කොටස් පැවතගෙන යාමට උපකාර වෙනවා. විඥාන ආහාරය නිසා මේ රූප කොටස් උපදිනවා. මේකත් තේරුම් ගත යුතුයි. එතකොට ආහාරයේ කොටස් දෙකක් අපි කිව්වේ මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. තව එකක් තියෙනවා කබලීකාර ආහාර කියලා. කබලින්කාර ආහාර කියන්නේ කන බොන දේවල්. දැන් මව් කුසේදී ළමයා වැඩෙන්නේ අම්මා කන බොන දේවල් ඒ ළමයාට ලැබීම නිසා ඒක ඔක්කොම කබලින්කාර ආහාර නැත්නම් කබලින්කාර ආහාර කියන වචනයක් පාවිච්චි කරනවා. ඒ ගණේටයි ඈත් අපි දිහ වුණාට පස්සෙන් කබලින්කාර ආහාරය කියන ලබන මේ ආහාර පාන ආදී ශරීරයට ඇතුල් කරන්නට ඕන. ඒ නිසා තමයි මේ රූපේ දිගින් දිගට මේ ආකාරයෙන් පැවතගෙන යන්නේ. ඒකට කබලින්කාර ආහාරත් ඒකට හේතු වෙනවා. ඊළඟ තව එකක් තියෙනවා පස්සහාහාරගේ ආහාරය කියලා. දැන් මෞකෂයේ ඉස්සෙල්ලාම ප්‍රතිසන්දි විඥානය ඇති වෙනකොට කලර රූපයක් තිබෙන්නේ. මේක වැඩිලා කාලයක් යනකොට තමයි කලින් නොතිබිච්ච ඇහක් පහළවන්නේ, කලින් නොතිබිච්ච කන, කලින් නොතිබිච්ච නාසය, කලින් නොතිබිච්ච දිව, කලින් නොතිබිච්ච මේ ආකාරයේ ශරීරයක් නිර්මිත වෙනවා. ඒ වගේම ප්‍රතිසන්දි විඥානයෙන් පසුව කලින් නොතිබිච්ච වේදනා, සංඥා, සංඛාර විඥාන ජනිතය. එතකොට මේ කලින් නොතිබිච්ච මේ ඇහ ආදී දේවල් පහළ වුණේ
ප්‍රතිසන්දි විඥානයේ ගෙන දුන්න කර්ම ශක්තිය නිසා. ඒක නිසා බුදුහාමුදුරුවෝ වෙනස් සූත්‍රයකදී දක්වනවා චක්ඛුං වික්ඛවේ පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතං වේදනීයං දැක්කබ්බා. මහණෙනි, ඇහැ කියන එක කලින් කරන කර්මෙන් ආපු ප්‍රතිඵලයක්. ඒක වේදනාව ගෙන දීමට හේතු වන කර්මයක්. කන කියන එක ඒ වගේම ප්‍රකාශ කරනවා කලින් කරන ලද කර්මෙන් ආපු දෙයක්. වේදනාව ඒ තුළින් ගෙන දීමට හේතුපාදක. ඒක හේතුපාදක වෙනවා. ඒ වගේම නාශයත් පුරාණ කර්මයක්. කලින් කරන ලද කර්මයේ විපාකයක්. දිවත් කලින් කරන ලද කර්මයේ විපාකයක්. මුළු ශරීරයම කලින් කරන ලද කර්මයේ විපාකයක්. ඒ වගේම මනසත් කලින් කරන ලද කර්මයේ විපාකයක්. මේක පසුවට අවබෝධ කරගන්න බලන්න. මේ අවබෝධය හරියට සමාගයේ සිත තුළින් ඇති වුණොත් එහෙම මේ මම කියන හැඟීම කොයිතරම් මුලාවක්ද, ආත්මයක් තේනවා කියන එක කොච්චර මුලාවක්ද කියන එක අවබෝධ කරගන්නට පුළුවන් වෙයි. මේක හැමෝටම කරන්නට බෑ. ප්‍රඥාව දියුණු කෙනෙකුට, තීක්ෂණ ප්‍රඥාවක් ඇති කෙනෙකුට ඕකෙන් ලැබෙන අවබෝධය සම්මතම ගැඹුරේ. ඒක නිසා මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන සෑම ඉන්ද්‍රියක්ම නිර්මිත වෙලා තියෙන්නේ පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතං වේදනීයං දැක්කබ්බං කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පරිදි පුරාණ කර්ම ශක්තිය තුළ. එතකොට ප්‍රතිසන්දි විඥානයේ ගෙදීමට හේතුපාදකෝ කර්මයක් රූප බැලීමේ ආශාවෙන් යම් යම් කර්ම කරලා තියෙනවා අතීත බවවලදී. දිට්ඨිතු කම්මිතා කුසල ඡන්දයෙන් උපන් කියලා තියෙනවා. දිට්ඨි රූප දැකීමේ ආශාවෙන් යුතුව කරන ලද කර්ම. ඒ වගේම ශබ්ද ඇසීමේ ආශාවෙන් යුතුව කරන ලද කර්ම තිබෙනවා. ගන්ධ සුවඳ දැනීම පිළිබඳ, ගන්ධ සුවඳ පිළිබඳ ආශාව, ඒක මිදින්න තියෙන ආශාවෙන් යුතුව කරපු කර්ම. දිවට දැනෙන රස පිළිබඳ ආශාවෙන් යුතුව කරන කර්ම. ඒ වගේම කායට දැනෙන ස්පර්ශ පිළිබඳ ආශාවෙන් යුතුව කරන ලද කායික වාචික මානසික ආදී සෑම අකුසල කර්ම තිබුණා. මේ කර්ම වල විපාකයක් වශයෙන් තමයි මේ ඇහැ කන නාසය ආදී ඉන්ද්‍රියන් දැනෙන්නේ. එතකොට ඒ කියපෝ සමුදය දකින්නට පුළුවන් වෙන්නට ඕනේ. මේවා භාවනාවෙන් අත්දකින දේවල් නෙමේ, තමාගේම නුවණින් අවබෝධ කරගත යුතු දේවල්. ඔය කියපු කරුණු අතර අවිද්‍යාව සමුදය, රූප සමුදය, සංහා සමුදය, රූප සමුදය, කම්ම සමුදය, රූප සමුදය, ඒ වගේම ආහාර සමුදය, රූප සමුදය කියන එක. ඔය කරුණු හතරක් අපි කියනවා. දැන් මේ කරුණු හතර හරියට Tamanට තේරෙනකොට පැහැදිලිවම අවබෝධ වී යැයි අවිද්‍යාව නිසා මෙතන ප්‍රතිසන්දි විඥානය ආවේ අර කම්ම ශක්තිය තිබුණ නිසා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියලා තියෙන අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන. ඒ ප්‍රතිසන්දි විඥානය ආවට පස්සේ නාම රූප මේ දිගින් දිගට පැවතගෙන යන්න පටන් ගන්නවා. ඒක නිසා විඥාන පත්‍ය නාම රූප. මේ විදිහට අනුලෝම වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වුණා කියන එකත් ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට මෙහිදී පැහැදිලිවම අත්දකින්නට පුළුවන්. අවබෝධ කරගන්නට පුළුවන්. ඊට අමතරව මෙතන අවිද්‍යාව කර්මාදී නිසා මේ රූපාදී ධර්මයන් පහළ වෙච්ච ආකාරය දකිනකොට සමුදය දකින්නට පුළුවන්. මේවා පහළ වුණේ මේ හේතුන් කියලා. සමුදය ශක්තිය දකින්නට පුළුවන්කමක් තිබෙනවා. ඊටත් අමතරව මේ විදිහට මේ රූපය ඇතිවීමේ හේතු දකිනකොට මෙතන මේ රූප ඇතිුනේ මේ හේතුන් නිසා හටගත් ඵල ධර්මයන්. මේ රූපය කියන එක, ශරීරය කියන එක මේක මම කියලා මගේ කියලා ගන්නවා නම් මේ හේතුඵල දකින්නට නොදත් මෝඩකම නිසා ඒක සිදුවන්නේ. මේක නිසා මෙතන මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා ගන්නට දෙයක් නැහැ, ආත්මයක් කියලා ගන්නට දෙයක් නැහැ කියන ඒ සක්කාය දිට්ඨිය පිළිබඳ තියෙන හැඟීම, ඒක මම කියලා කෙනෙක් සිටිනවා කියලා හැඟීම තමයි සක්කාය දිට්ඨිය. ආත්මයක් තියෙනවා කියලා ගැනීමයි. ඒක සුසද වෙනවා. ඒ සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීමටත් ඒක උපකාර වෙනවා. ඒ නිසා දිට්ඨිය කියන ඒ සම්ක්ලේශ ධර්මය උපදින ආකාරයත් අත්දකින්නට පුළුවන් ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට මේ පච්චේ සමුදයක් කියන රූපස්කන්ධස්ස සමුදයන් පස්සති කියන වයම් පස්ස උදයන් පස්සති කියන පාඩය හරියට අවබෝධ වෙනවා. එතකොට ඔය කියන විදිහට ඒ කරුණු ටික පැහැදිලිව අවබෝධ කරගන්නට ඕන. දැන් මේ රූපය ගැනයි කරුණු හතරක් කිව්වේ. ওই විදිහටම වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන කරුණු හතරට
ඕක අදාළයි. ඒ කියන්නේ වේදනාව ජනිත උනේ දැක්කෝ දුක්ඛෝ වේදනාව ජනිත උනේ අපි මෙලොව ඉස්සෙල්ලා මෙපදිච්ච නිසා ඒ ඉපදීමට අවිද්‍යාව හේතුනා කර්ම හේතුනා තණ්හා හේතුනා ඒ හේතු වෙච්ච නිසා ප්‍රතිසන්දි විඥානේ පහළුනේ ප්‍රතිසන්දි විඥානේ ඇති වෙච්ච නිසා වේදනා සංඥා සංඛාර විඥාන කියන සසනාම ස්කන්ධය ජනිත වෙනවා. ඒක නිසා අවිද්‍යා සමුදය වේදනා සමුදය අවිද්‍යාව නිසා වේදනාව ඇති වෙනවා. කර්මයේ නිසා වේදනාව ඇති වෙනවා. ඒක නම් මේ ඇයට පහසෙන් තේරුම් ගන්නට පුළුවන්. අතීතයේ කරන ලද කුසල අකුසල කර්ම තුළින් අපට නොඑක ආකාර සැපෝ දුක් බඳාත් ආදී වේදනා ජනිත වෙන බව. ඊළඟට සංහා සමුදය වේදනා සමුදය සංහාව නිසා වේදනාව ජනිත වෙන ආකාරයත් මේ ඇයට පහසෙන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. සංහාව නිසා කොයි වේදනා ඇති වෙනවද කියලා. බොහෝ විට සංහාවෙන් ලැබෙන ආශා කරන දේවල් ලබා ගන්නට නැහැ වුණොත් බොහෝ විට පීඩාවක් දුකක් ගෙන දෙන්නේ. ඒ වගේම සංහාව ඇති වෙනකොට සිට දුකක් ඇති වෙන්නේ. සමහර විට සංහාවෙන් ලැබෙන ඒ අරමුණු ආස්වාද කරනකොට සුඛාස්වාදයක් අත්දකින්නටත් ලැබෙනවා. එතකොට මේ විදිහට සංහාව නිසා වේදනාව ඇති වෙන ආකාරය දකින්නට පුළුවන්. අවිද්‍යා සමුදය තණ්හා සමුදය ඒක දකින්නට පුළුවන්. තණ්හා සමුදය අවිද්‍යා සමුදය වේදනා සමුදය තණ්හා සමුදය වේදනා සමුදය ඒ වගේම කම්ම සමුදය වේදනා සමුදය කියන එක දකින්නට පුළුවන්. මේවා දකිනකොටත් අර කියපු හේතුඵල වශයෙන් දැකීම පටිච්චසමුප්පාද ධර්මයන් දැකීම මම මගේ නොවන ආකාරයෙන් දැකීම ආදී කරුණු අවබෝධ වෙනවා. ඊළඟට ආහාර සමුදය වේදනා සමුදය කියලා කියන්නට ඕන. ඒ කර්ම අවිද්‍යා තණ්හා කර්ම ආහාර කියලා රූපය ඇතිවීමේ කරුණු හතරක් කියවනේ. ඒ ආහාරයේ කොටස් හතරක් කියවා මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර, පස්ස ආහාර සහ කබලින්කාර ආහාර කියලා. මේන් ප්‍රධාන වන්නේ පස්ස ආහාර. ඉතින් ඒ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් කර්ම ශක්තිය තුළින් පුරාණ කර්මයේ විපාකයක් වශයෙන් අපගේ මේ පංචස්කන්ධ ලෝකයේ තුල ඇති වුණා පහළ වුණා. ඒ වාට ඇහැට රූප කන ශබ්ද ආදී අරමුණු හමු වුණාට පස්සේ ස්පර්ශයක් ඇති වෙනවා. ස්පර්ශය තුළින් පස්සපච්චය වේදනා ජනිත වෙනවා. ඒක නිසා පස්ස ආහාරයේ තුලින් වේදනාව පහළ වෙනවා කියන එක තමයි ප්‍රකට වශයෙන් කියන කාරණාව. ප්‍රකට වශයෙන් දර්ශන වන්නේ එහෙම. නමුත් අනිත් හේතුන් නිසා ඒ කියන්නේ කබලීකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර නිසා මේ වේදනාව ඇති වෙන ආකාරය Taman අවබෝධ කරගන්නට ඕන. දැන් අපි කන බොන ආහාර පාන නිසා වේදනාව ජනිත වෙනවා. කටටගත්තු ආහාර අපනකොට ඒක Taman ප්‍රිය කරන එකක් නම් සුඛ වේදනාවක්, අප්‍රිය කරන තිස්ත රසක් වැනි දෙයක් නම් දුක් වේදනාවක් ආදී ඇති වෙන එක මේ ඇයට පහසෙන්ම තේරුම් ගන්නට පුළුවන්. මේ ගජ්ජේ මාමාශය ඇතුළට ගිය ආහාර දිරිවේ නැත්නම් අජීර්ණ ආදී දේවල් පාචනයේ වැනි රෝග ඇති වුණොත් නැත්නම් ඒ ඇතුළෙන් විවිධ කුෂ්ඨ ආදී රෝග ජනිත වුණොත් එහෙම ඒ ආහාර නොදිරවීම නිසා පහළ වෙන රෝග පීඩා නිසා ඇති වෙන දුක් ඇති වෙන ආකාරයක් දකින්නට පුළුවන්. මේ පහසෙන් තේරුම් ගන්නට පුළුවන්. ආහාර පාන ගත්තේ නැතුව ඉතිහාම විශාල දුකක් ඇති වෙන බය ගන්නවා. විශේෂයෙන් වයසට යනකොට ඒක ප්‍රකටව තේරෙනවා. අවුරුද්දට 65 යනකොට සමහරට ආහාර වේලක් දෙකක් අරගන්න තියෙන්න බෑ. ඇඟ වේවුලනවා, ඇඟට පණ නැති වෙනවා, කලාන්ත ගාගේ ගතිය දැනෙනවා. තරුණ කාලේ නම් දවස් 3-4 හරි කන්න නැති වෙන්න පුළුවන් මොනම ප්‍රශ්නයක්වත් නැතුව. නමුත් වයසට යනකොට ආහාර ප්‍රත්‍ය නැති යනකොට Tamanට ඒකින් දුකක් ඇති වෙන ආකාරය දකින්න පුළුවන්. තමන් ප්‍රිය කරන Tamanට යෝග්‍ය ආහාරයක් එහෙම ලැබුණොත් එහෙම සප්පාය වූ ආහාරයක් ලැබුණාට පස්සේ Tamanට යම්කිසි අර සුඛ වේදනාවක් ජනිත වෙනවා. ඒ සුඛ වේදනාව ජනිත වන්නේ ආහාර පාන නිසා. මේ විදිහට ආහාර සත්‍ය නිසා වේදනාව ජනිත වෙනවා කියලා තේරුම් ගන්න. පොත්වල තියෙන්නේ පස්සපච්චය වේදනා කියන කරුණ පමණයි. ඔය කබලීකාර ආහාර නිසා වේදනාව ඇති වෙනවා කියන කාරණාව අප්‍රකටයි. ඒක නිසා කියන්නේ ඊළඟට මනෝ සංචේතන ආහාර නිසා වේදනාව ජනිත වෙනවා. අපි සිතන සිතිවිලි අනුව වේදනාව ජනිත වෙනවා. දැන් අපි හිතමු අපිට තරහකාරී ශීපත් වෙනවා කියලා. මේ තරහකාරය ශීපත් වුණාට පස්සේ යාකරේ බාහිරයක් කෝදයක් ඇති වෙනවා නම් එයාට ශාප කිරීමක් වැනි දෙයක් කරනවා නම් මේ ආකාර සිතිවිලි අපි ජනිත කරගත්තොත් අපිට දුක් වේදනාවක් ජනිත වෙනවා. මේ මනෝ සංචේතන නිසා දුක් වේදනාව ගෙන දෙනවා.
නැත්නම් අපි මේ රූපේ බාහිර තරහකාරය අපි සිහිපත් වුණාට පස්සේ මම මෙයාටත් මෛත්‍රී කරනවා නේ මොහොත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා සිහිපත් කළොත් එහෙම අර දුක් වේදනාවක් නේ සමහර විට උපේක්ෂා වේදනාවක් ජනිත වෙන්නත් පුළුවන් සමහර විට නිරාමිෂ සුඛ වේදනාවක් ජනිත වෙන්නත් පුළුවන්. එතකොට මනෝ සංකේතන සිතන සිතිවිලි අනුව වේදනා ජනිත වෙනවා. මේක මනෝ සංකේතන ආහාරය නිසා වේදනාව පහළ වෙනවා. ඒකත් තේරුම් ගන්නට බලන්න. ඊළඟට විඥානාහාරය නිසා වේදනාව ජනිත වෙන ආකාරය තේරුම් ගන්නට ඕන. විඥානේ ඇතුනේ නැත්තම් කිසිම වේදනාවක් අපිට අත්දකින්නට බෑ. දැන් අපිට ඇහැට රූපයක් දැකලා මේ රූපේ දැකීම තුළින් සුඛාස්වාදයක් විඳිනවා නම් සුඛ වේදනාවක්. ඒක ඇතුනේ අර චක්ඛු විඥානේ ඇති වෙච්ච නිසා. ඒක ඇති නොවුනා නම් එහෙම අපිට ඒ රූපේ නිසා පහළ වෙන වේදනාව අත්දකින්නට බෑ. ඒ රූපේ අප්‍රිය එකක් නම් දුක් වේදනාවක් ඇති වෙනවා. ඒත් අර චක්ඛු විඥානේ ඇති වෙච්ච නිසා. එතකොට ඇහැට රූපයක් දැකලා චක්ඛු විඥානේ ඇති වෙච්ච නිසා ඒ විඥානේ ආහාර වෙච්ච නිසා වේදනාව ජනිත වෙනවා. ඉතින් මේක ගැන පස්ව සිහිපත් කරනවා නම් ඒ මනෝ විඥානය ඇතිවීම නිසා ඒ කලින් දකින ලද රූපයේ පිළිබඳ සුඛ දුක්ඛ උපේක්ෂාව කවර වේදනාවක් හරි ඇති කර ගන්නට පුළුවන්. මේ විදිහට ඒ ආහාර විඥාන ආහාරය නිසා වේදනාවක් ඇති වෙන ආකාරය අවබෝධ කරගත යුතුයි. විශේෂයෙන්ම පස්ස ආහාරය නිසා වේදනාව ඇති වෙන ආකාරය දත යුතුමයි. එතකොට වේදනාව විතරක් නෙවෙයි සංඥාව ඇති වෙන්නේ කියපු ආකාරයෙන්මයි සංස්කාර සිටිවිලි ධර්ම ඇති වෙන්නේ ඒක ආකාරයෙන්මයි. ඒතර වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ධර්මයන් තුනම පස්සේ නිසා ප්‍රධාන වශයෙන් ඇති වෙන බවයි බොහෝ අවස්ථාවලදී දැක්වෙන්නේ. නමුත් අපි තේරුම් ගන්නට ඕන ප්‍රායෝගික වශයෙන් අත්දකලා අවබෝධ කරගන්නට ඕන කබලීකාර ආහාර නිසා විඥාන ආහාර නිසා මනෝ සංකේතන ආහාර නිසා මේ කියපෝ වේදනා සංඥා සංකාර කියන ස්පර්ශස්කන්ධ ධර්ම ඇති වෙන බව ඒකේ උදේ කියන ඇතිවීම කියන්නේ මේකයි ඇති වෙන හේතුව දැකීම තුළින් මේ පංච රූපස්කන්ධයේ ඇතිවීම දකිනවා. පච්චේ සමුදයක් වෙන රූපස්කන්ධස්ස උදයන් පස්සට. එතකොට විඥානයේ ඇතිවීමට නාම රූප දෙකම අවශ්‍යයි. එකක් තිබිලා බෑ නාම රූප දෙකම තියෙන නිසා තමයි විඥානයක් ඇති වෙන්නේ. කන රූපයක්, කනට ශබ්දය ඇහෙන එක රූපයක්. ඒ දෙක තිබුණු පමණින්ම අපට අහන්නට බෑ. ඇහැ රූපයක්, ඇහැට පෙනෙන රූපාරම්මන රූප මේවා තිබුණු පමණින් අපට දකින්නට බෑ. අපේ සිතේ ක්‍රියාත්මක භාවයක් තියෙනවා. අපි නිින්ද ගිහිල්ලා නම් කනට ශබ්ද ඇහුණත් අපට ඇහෙන්නේ නැහැ. මොකද සිත ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. ඒ නිසා සිතේ ක්‍රියාදානයක් අවශ්‍යයි. සිත තිබුණා කන ඇහෙන්නේ නැති ගිහිරි මිනිස්සෙන් නම් කිසි දෙයක් අහන්නට බෑ. ඒක නිසා කනේ රූප කොටසේ පැවැත්මක් අවශ්‍යයි. මේ නාම රූප කොටස් දෙකේම අවශ්‍යතාවයේ ඒ දෙකම තිබෙන්නට ඕනේ විඥානස්කන්ධේ පැන නැගීමට. ඒ දෙකේම අවශ්‍යතාවයක් තියෙනවා. ඒක නිසා නාම රූපච්ඡ විඥාන සමුදය. නාම රූප නිසා විඥානය ඇති වෙන්නේ. ඒ විඥානය ඇතිවීමට අර කලින් කියපු අවිද්‍යාව, තණ්හාව, කර්ම කියන ඒවා හේතු වෙනවා. මේට අමතරව මේ ආහාර කියන එකත් හේතු වෙනවා. ඔය විදිහට ඒ කියපු වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ වල සමුදයක් දකින්නට ඕන, අවබෝධ කරගන්නට ඕන. මේ අවබෝධය ඇති කරගන්නකොට Tamanට පැහැදිලිවම පේනවා මේවා අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් දැක්වා ඇති පටිච්චසමුප්පාද ධර්මය මේ විදිහටයි ක්‍රියාත්මක වන්නේ කියන කරුණ. ඊට අමතරව මේක තමයි සමුදය කියන මේවා ඇතිවීමේ හේතුව දක්නා දුක්ඛ සමුදය ගැන අවබෝධයකුත් ඇති විය යුතුයි. ඊටත් අමතරව මේවා මේ හේතුන් නිසා හටගන්න ධර්මයන් විනා වෙන දෙයක් නෙවෙයි කියලා මෙතන මම මගේ ආත්මය කියලා ගන්නට දෙයක් නැහැ කියලා අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන. මේ විදිහට හේතු ඇතිවීම නිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයන් ජනිත වෙනවා. මේ හේතු නිරුද්ධ වෙනකොට සම්පූර්ණයෙන්ම ඒ ඇතිවෙච්ච රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මයන් නිරුද්ධ වී යායුතුයි. පච්චේ නිරෝධත්තේන රූපස්කන්ධස්ස නිරෝධම් පච්චති ආදී වශයෙන් දක්වනවා. මේ පංචස්කන්ධ ධර්ම ඇතිවීමට ප්‍රත්‍ය වූ කරුණු නිරුද්ධ වෙනකොට ඒ හේතු නිරුද්ධ වෙනකොට ඒ හේතුන් නිසා හටගත් ඵල ධර්මයන් නිරුද්ධ වී යනවා කියන්නේ. මේ අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝ. අවිද්‍යාව නිරුද්ධ වෙච්ච නිසා රූපේ නිරුද්ධ වෙනවා. සංහා නිරෝධා රූප නිරෝධෝ. සංහාව නිරුද්ධ වුණාම රූප නිරුද්ධ වෙනවා.
කම්ම නිරෝධා රූප නිරෝධෝ කම්මේ නිරුද්ධ වුණාම රූප නිරුද්ධ වෙනවා. ආහාර නිරෝධා රූප නිරෝධෝ ආහාරය නිරුද්ධ වුණාම රූප නිරුද්ධ වෙනවා. මෙතෙන්ද කලින් කියපු කරුණු තුන අවිද්‍යා තණ්හා කම්ම නිරෝධයෙන් රූප නිරෝධයට පත්වන ආකාරයේ අත්දකින්නට පුළුවන් වන්නේ රහත් වෙච්ච කෙනෙකුට පමණයි. දැන් රහත් වෙච්ච කෙනෙකුට විමුක්ති ශිතක් උදා වෙනවා කිසිම දෙයක් හරියට බැඳිච්ච නැති ශියුම් දැනීම මාත්‍රයක්. තමන්ගේ පංචස්කන්ධ ලෝකේවත් බාහිර පංචස්කන්ධ ලෝකේවත් අජීවී සජීවී කිසිම දෙයක්වත් වෙන දෙයක් තියා බුදුහාමුදුරුවෝ ධම්මරත්නයේ සංඝ රත්නයේ නිවන වැනි කිසිවක්වත් අල්ලන්නේ නැතුව නිදහස්ව විමුක්ත නිදහස් සිතක් උද්ගත වෙනවා ශියුම් දැනීම. ඒකෙන් කිසි දෙයක් කරන්නටත් බෑ කියන්නටත් බෑ හිතන්නටත් බෑ ශියුම් දැනීමක් පමණයි. ඒ රහතෝ කෙනෙකුට හැර ඒ සිත අත්දකින්න පුළුවන් කෙනෙක් වෙන ලෝකේ නැහැ. එතකොට මේ විමුක්ත සිතට කිසිම අරමුණක් නැහැ. අරමුණක් ගන්නට හැකියාවකුත් නැහැ. කිසිම වේදනාවක් ඒකට දැනෙන්නේ නැහැ. මතු පිට තියෙන සිතෙන් තමයි ඒක කියන්නේ විමුක්ත සිතට මතු පිට සිතෙන් තියෙන සිතෙන් තමයි ඕනෑම දෙයක් කරන්නේ, කියන්නේ, සිතන්නේ, වේදනාවක් දකින්නේ ආදී සෑම දෙයක්ම සිදුවන්නේ. එතකොට ඒ සිත සම්පූර්ණයෙන්ම අවිද්‍යාව නිරුද්ධ කිරීම නිසා උද්ගත කරගත්තු සිතක්. අවිද්‍යාව නිරුද්ධ කරන්න අස්මිමානයේ සම්පූර්ණ නිරුද්ධ කළ යුතුයි මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් භාවනාවෙන් අත්දැකීම තුළින් තමයි ඒ අවිද්‍යාව නිරුද්ධ කරලා මේ විමුක්ත සිත කෙනෙක් උදා කරගන්න. එතකොට එවැනි කෙනෙකුට පැහැදිලිවම පේනවා මේ පංචස්කන්ධ ධර්මයන් පවතින එකම ඒකාන්ත වශයෙන්ම දුකක් කිය. මේ පංචස්කන්ධයන් පවතින නිසාම දුක ඇති වෙනවා. එම නිසා මේ පංචස්කන්ධ ධර්මයන්ම දුක්ඛ සමුදය සත්‍යය කිය. එතකොට මේ දුක්ඛක් හෝ දුක්ඛ සමුදය සත්‍යයක් හෝ මේ පංචස්කන්ධ ධර්මයන් පවත්වාගෙන යාමට යම්කිසි ප්‍රතිසන්දි විඥාන කර්ම ශක්තිය පස්පසෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒ ප්‍රතිසන්දි විඥානයේ ගෙන දුන්නු කර්ම ශක්තිය ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් කියලා පේනවා. කර්ම කියන්නේ මේ ලෝකේ ඉපදීමට කර්මයක් හේතුණා. ඒ හේතුවෙන් තමයි මේ ජීවිතේ දිගින් දිගට පැවැත්ගෙන යන්නේ. ඒ කර්ම ශක්තිය දුක්ඛ සමුදය සත්‍යයක්. එතකොට කර්ම කිරීම අතිශයින්ම කලකිරීමක් ඇති වෙලා තියෙන්නේ. චිත තුනේ નિરાයාසයෙන් සිතවිලි ගලන්නේ නැහැ. කිසිවක් උපාදාන කරලා නැහැ. සියල්ලම සිතින් අත්හැරලා කර්ම සම්පූර්ණයෙන් කලකිරලා ඒකේ තියෙන උපාදාන නැති කරලා විමුක්ත සිතක් උද්ගත කරගෙන සිටිනවා. මෙවැනි කෙනාගේ සිත තුළ තියෙන්නේ මේ පංචස්කන්ධ ධර්මයන් කවදද සම්පූර්ණයෙන් නිවිලා යන්නේ. එදා තමයි ශනසීම සංසාර දුකේ කෙලවර එදාටයි සිදුවෙන්නේ කියන පැහැදිලි අවබෝධය මේ ඇයට පැහැදිලිව අත්දකින්නට පුළුවන් රහත් කෙනෙකුට. එවැනි කෙනෙකුට තේරෙනවා මේ විමුක්ත සිත පවතින හේතු තියෙනවා. ඒ කියන්නේ කර්ම ශක්තිය තියෙනවා. ජීවිතේන්ද්‍රයේ පවතින ශක්තිය තියෙනවා. ඒ කර්මයේ ගෙවි ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ගෙවීමෙන් හරි ජීවිතේ අකාලයේ ගෙවී යාමකින් හදිසිය අනතුරක් වෙන දෙයකටපත් වෙලා නැතිවීමෙන් හරි ආශය නැතිවීමෙන් හරි කවර ආකාරයකින් හරි මේ ජීවිතයේ මැරිලා නැති වෙනකොට ඒ සිත නිරුද්ධ වෙනවා. ඒ සිත නිරුද්ධ වෙනකොට කිසිම කර්මයක් නැති නිසා කිසිම ආකාරයක සිතේ බලා යාමක් සිදු නොවන නිසා උපාදාන කිසිවක්ම සමාගයේ සිත තුළ නැති නිසා මම මගේ කියන හැඟීම දැවිලාවත් නැති නිසා ඒ වගේම මේ භවයේ සැදී සිටීමේ අපේක්ෂාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ කර භවයේ කෙරේ අන්තිමටම කලකිරීලා සිටින නිසා ඒ ප්‍රතිශිත නිවෙනවා නැති ඇති වෙලා නැති වෙනවා. ඒක නැති වෙනකොට නැවත ප්‍රතිසන්දි විඥානයක් ගෙන දෙන්නට කිසිම හේතුවක් නැති බව මේ අය දකිනවා. ඒ රහත්වය දකිනවා. අන්න ඒ අයට පේනවා අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ තණ්හා නිරෝධා රූප නිරෝධෝ කම්ම නිරෝධා රූප නිරෝධෝ. අවිජ්ජාව තණ්හාව කම්ම වැනි හේතුන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන නිසා අනාගත භවවලදී මේ කියන පංච රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කිසිම පංචස්කන්ධ ධර්මයක් ඇති වෙන්නේ නැතුව නිවි යනවා කියන්නේ. මේකට ඥානයක් පහළ වෙනවා මේ අවස්ථාවේදී සම්පජානස පවත්ත පරියාදානේ පඤ්ඤා පරිනිබ්බානේ ඥානං. මේ පවතින පංචස්කන්ධ ධර්මයන් සම්පූර්ණයෙන්ම නිවි යාම දක්නා නුවණටයි පරිනිබ්බාන ඥානය පිරිනොම් පෑමේ නුවණ කියලා කියන්නේ. මෙන්න මෙවැනි කෙනාට පැහැදිලිවම පේනවා අවිද්‍යාව නිරුද්ධ වෙලා නම් සංස්කාර නිරුද්ධ වෙලා නම්
ප්‍රතිසන්දි විඥානයක් ගෙන දෙන්නට හැකියාවක් නැහැ. අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. එවැනි කෙනා පැහැදිලිවම පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ප්‍රතිලෝම ස්පර්ශ අත්දකින්න කෙනෙක්. ඊළඟට එයාට පැහැදිලිව පේනවා මරණින් පස්සේ මේ දුක සත්‍යහටම එක බිඳුවක්වත් ඉතුරු වෙන්නේ නැතුව එක තප්පරයකටවත් දුක පවතින්නේ නැතුව නිවි යනවා. ඒක නිසා මේකයි නිරෝධ සත්‍ය කියන්නේ දුක්ඛ නිරෝධය ගැන අත්දැකීමක් ලැබෙනවා. එතකොට මේවා කිසිසේත්ම මම මගේ කියලා ගන්නට කිසිවක් ඉතිරි වෙන්නේ නැතුව ඔක්කොම නිවිලා යන නිසා සම්පූර්ණයෙන්ම අනාත්මයි කියලා අනාත්ම ලක්ෂණය ගැන අවබෝධයකුත් ලැබෙනවා. ඒ වගේම මේවා නිරුද්ධ වී යනවා කියලා නිරෝධ ලක්ෂණය පිළිබඳ අවබෝධයකුත් පැහැදිලිවම අත්දකිනවා. මේ විදිහට මේ පංචස්කන්ධයේ වය කියන්නේ නැති වී යාම හේතු නැති වී යාම නිසා හේතුන් නිසා පහළ වූ පංචස්කන්ධ ධර්මයන් නිරුද්ධ වී යන ආකාරය දැකීමෙන් ඔය කියපු පටිලෝම පටිච්චසමුප්පාද ධර්මයන් නිරෝධ සත්‍ය වැනි දේවල් පැහැදිලිවම එවැනි කෙනෙකුට අත්දකින්නට පුළුවන්. පච්චේ නිරෝධක්කේන රූපස්කන්ධස්ස වයම් පච්චති ආදී වශයෙන් ඒක නිසා දක්වන මේ රූපාදී පංචස්කන්ධ ධර්ම ඇතිවීමට යම් කිසි හේතුවක් තිබුණා නම් හේතු නිරුද්ධ වීම නිසා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී ස්කන්ධ ධර්ම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මෙන්න මේක දකින්නට බෑ රහත් වෙච්ච නැති කෙනෙකුට අනිත් අයට මේ ගැන අවබෝධයක් විතරයි ඇති කරගන්නට පුළුවන් වань. ඊළඟට ආහාර නිරෝධා රූප නිරෝධෝ ආහාර නිරුද්ධ වීම නිසා රූපේ නිරුද්ධ වෙනවා. මම මේ කතා කරන්නේ උද්‍යප්පය ගැන. උද්‍යප්පේ ඥානයේ යම් යම් අඩුපාඩු තිබුණා නම් ඒ අඩුපාඩු සකසා ගැනීමට අවශ්‍ය කරුණු. මේවායේ අඩුපාඩු තියෙනකොට භාවනාවෙන් ප්‍රතිඵල අරගෙන නිවන් ලබන්නට බෑ. එම නිසා දැන් ආහාර නිරෝධා රූප නිරෝධෝ ආහාර නිරුද්ධ වීම නිසා රූපේ නිරුද්ධ වෙනවා කියන කරුණක් දතේ යුතුයි. දැන් අපි කන බොන ආහාර නැති වී ගියාට පස්සේ අපි හිතමු දැන් ආහාර වේලක් ගත්තා දැන් දවස් 3-4ක් ගන්න නැතුව මේ කියොත් ඇඟ වේවුලයි මඟට දාඩිය දායි ඇඟ පණ නැති වෙලා යයි ඇඟේ ශක්තිය හීන වෙලා යයි. මොකද ආහාරයෙන් නිපදවපු රූප ආහාර ඒ ශක්තිය නිරුද්ධ වුණාට පස්සේ නැති වෙනවා. ඒක නිසා තමයි දිගින් දිගට අපිට මේ ආහාර පාන ශරීරයට ඇතුල් කරන්නට වෙන්නේ. ආහාර නිරුද්ධ වෙනකොට ආහාර ශක්තිය ගත්තු ආහාර ශක්තිය නිරුද්ධ වෙනකොට ඒ ආහාර වලින් නිපදවන රූපත් නිරුද්ධ වෙනවා කියන එක මේ ඇයිට දකින්නට පුළුවන්. ආහාර ගන්න තියෙනකොට කෙටි වෙලා යන්නේ ඒ නිසා. ඒ ආහාර ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච රූප ආහාර නැති වෙනකොට නිරුද්ධ වෙනවා. ආහාර නිරෝධා රූප නිරෝධෝ කියන එක පහසුයි අවබෝධ කරගන්න. ඊළඟට ආහාරයේ තියෙනවානේ කබලිකාර ආහාර ගැන යෝගී. මනෝ සංචේතන ආහාර. අපි මනෝ සංචේතනයේ සිටිවිලි. දැන් අපි හිතමු සන්තෝෂයෙන් යුතුව කෙනෙක් සතුටු මොහොනින් යුතුව කතා බහ කර ඉන්නවා. එයාගේ හිතේ දෙන මොකක් හරි කියපු ගමන්ම මූණ කළු වෙලා යනවා. මෙයාගේ මූණ වෙනස් වෙනවා කළු වුණා කියලා එහෙම අපි කතා කරන්නේ. අර තමන්ගේ සිත වෙනස් වෙනකොටම සිතට අනුකූලව චිත්තජ රූප උපදිනවා. ඒ චිත්තජ රූප වෙනස් වෙච්ච නිසා තමයි අර මූණ කළු වෙලා යන්නේ. අර ප්‍රබෝධමත් ගහතිය නැති කියන්නේ. ඒකෙන්ම මේ ඇයට තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕනේ අර ප්‍රබෝධමත් මනසක් ඇතුව සිටින විට තිබුණු රූප ප්‍රබෝධමත් මනස නැති වෙච්ච ගමන්ම නැති කිය. ඒකයි අර මූණ නිකන් ඇඹුල් වුණා, මෙයාගේ මූණ නරක් වුණා වැනි කතා කියන්නේ. තරහ වෙලා යනකොට එහෙම මූණ කළු වෙලා යන්නේ ඒ නිසා. එතකොට ඒ සිතිවිලි නැති වෙනකොට ඒ සිතිවිලි නිසා පහළ වුණු රූප නිරුද්ධ වී යන ආකාරය දකින්නට ඕන. මනෝ සංචේතන ආහාර නිරුද්ධ වෙනකොට ඒ නිසා පහළ වූ රූපත් නිරුද්ධ වී යනවා. එතකොට කබලිකාර ආහාර දන්නවා මේ මනෝ සංචේතන ආහාර දන්නවා. ඒ දෙක නිසා රූප නිරුද්ධ වී යාම සිදුවන ආකාරය පහතින් දකින්නට පුළුවන්. ඊළඟ එක පස්ස ආහාර. දැන් ඇහැට රූපයක් දැක්කාට පස්සේ චක්කු සංපස්සය තියෙන බව මේ අය දන්නවා. ඒ පස්සේ ඇති වුණාට පස්සේ සුඛ වේදනාවක් දැනෙන්න වෙන්න පුළුවන්, දුක් වේදනාවක් ඇති වෙන්න පුළුවන්, මදහත් වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. එතකොට කනට ශබ්දයක් ඇහුණාට පස්සේ සෝත සංපස්සය තියෙනවා. ඒ නිසා සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මදහත් වේදනාවක් හෝ ඇති වෙන්නට පුළුවන්. මේ පස්සේ ඇති වෙනකොටම ඇහැට රූපේ දැකලා චක්කු විඥානය ඇතිලා චක්කු සංපස්සේ ඇති වෙනකොට වේදනාව ඇති වුණා. චක්කු සංපස්සේ නැති වෙනකොට වේදනාව නැති වෙනවා. ඇහැට රූපේ දැකලා චක්කු විඥානේ ඇති වෙනකොට රූපේ පිළිබඳ සංඥාව ඇති වෙනවා. රූපේ හඳුනා ගැනීම. ඒ චක්කු විඥානේ නැති වෙනකොට රූප හඳුනා ගැනීමේ සංඥා නැති වෙනවා.
ඇහැට රූපේ දැකලා චක්කු විඥානය ඇතිලා මේ සංඥා මේ වේදනා ආදී ඇති වෙනකොට සිතිවිලි ධර්ම දැකන ලද රූපේ පිළිබඳ සිතිවිලි ධර්ම ඇති වෙනවා. අර විඥාන සංඥා ආදී ධර්මයන් නැති වෙනකොට ඔක්කොම සිතිවිලි ධර්මත් නැති වෙනවා. පස්සේ නිසා වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මයන් ඇති වෙන ආකාරයත් ඒ පස්සේ නිරුද්ධ වී යනකොට ඒ ස්කන්ධ ධර්මයන් නිරුද්ධ වී යන ආකාරයත් අවබෝධ කරගන්නවා. එතකොට එතනත් පටිච්චෝදයෙන් මේ ඒක නිසා හැදුවෙච්ච ඵල නිරෝධය මේ දකින්න. දැන් ඔන්න කබලේකාරාහාර පස්සාර මනෝ සංකේතනාහාර විඥානාහාර කියලා තව එකක් කියනවානේ. විඥානේ ඇති වෙච්ච නිසා තමයි වේදනාවක් දකින්නේ සංඥාවක් දකින්නේ සිතිවිලියක් දකින්නේ. අපි හිතමු දැන් ඇහැට රූපයක් දැක්ක ඒ රූපේ දැකලා චක්කු විඥානේ ඇති වෙච්ච නිසා තමයි ඒ රූපේ හඳුනාගන්නේ පිළිබඳ සිතිවිලි පහළවන්නේ ඒක ගැන සුඛයක් හරි දුකක් හරි මඳහත් හරි වේදනාවක් ඇති වෙන්නේ විඥානේ නිසා. ඒ විඥානේ නිරුද්ධ වුණාම ඔය එකක්වත් ඇති වෙන්නට බෑ. අපි කවදාවත් දැකලා නැති රූපයක් නම් කවදාවත් අහලත් නැති රූපයක් ගැන නම් ඉදිරියේ දකින්නටත් යන්නේ නැති රූපයක් ගැන නම් දැන් දකින්න නැති රූපයක් ගැන නම් මොනම සිතිවිල්ලක්වත් ඇති වෙන්නට බෑනේ. මොකද අපිට අර විඥාණය ඇතිවීමට හේතු ටික නෑ. ඒක නිසා ඒ විඥාණයෙන් පසු ඇති වෙන නාම ධර්ම ඇති වෙන්නට කිසිම හේතුවක් නෑ. මෙන්න මේ නිසා විඥානාහාර නිරුද්ධ වී යාම තුළින් ඔය කියන වේදනා සංඥා සංඛාර විඥාන කියන සංස්කන්ධ ධර්මයන් නිරුද්ධ වී යන ආකාරයක් දකින්නට ඕන. මේකත් අවබෝධ කරගත යුතුයි. භාවනාව කරන්නට ප්‍රථමයෙන් ඒ කියන්නේ උද්‍යප්පේ දැක භාවනා කරන්නට ප්‍රථමයෙන් මේවා සමාගයේම නුවණින් අවබෝධ කරගෙන සමාම පැහැදිලිව ප්‍රත්‍යක්ෂ ලෙස දතියදී. ඒවා තමන්ගේම නුවණින් දතියුතු ධර්ම. මම කිව්වට මේ මතකේ තබා ගත්තට මේ අය දැනගත්තා කියලා හිතන්නට එපා. තමන්ට අවබෝධ වුණා කියලා හිතන්නට එපා. දැන් මෙතන මේ නිරෝධය දකින්න පුද්ගලයාට පැහැදිලිවම පේනවා. මේ හේතුන් නිසා මේවා ඇති වුණා. හේතු නැති වෙනකොට නැති වෙනවා. මෙතන මම කියලා ගන්නට කෙනෙක් නැහැ. ආත්මයක් කියලා ගන්නට කෙනෙක් නැහැ. මේවා අනිත්‍ය නිරුද්ධ වී යන ධර්ම නිසා මේවා අනාත්මයි කියලා දකින්නට පුළුවන්. ඊට අමතර අර අවිජ්ජා තණ්හා කම්ම ආහාර ආදී හේතුන් නිරුද්ධ වෙනකොට මේ ඵල ධර්ම නිරුද්ධ වෙනවා කියලා දකින්න එක අවබෝධ වන්නේ අවබෝධ නැකල අර පටිච්චසමුපාද ධර්මයන්ගේ ප්‍රතිලෝම පැත්තත් දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මේ නිරෝධ සත්‍යයක් දකින්නට පුළුවන්. මේ නිරෝධ සත්‍යනේ නිරෝධ සංඥාවත් ඇති කරගන්නත් පුළුවන්. මේවා නිරුද්ධ වී යන ධර්මයේ. මෙන්න මේ විදිහට මේ කරුණු ටික ගැන ඔය කියපු කරුණු ටික ගැන පැහැදිලිවම අවබෝධයක් ඇති කරගන්න උද්‍යප්පේ ඥානෙ ඔය අඩුපාඩු මේ ඇගේ සිත තුළ තිබෙන්නට පුළුවන්. මෙන්න මේ අවබෝධය ඇති කරගෙන ටිකක් සමාධිමත් සිතක් ඇති කරගෙන ඊට පස්සේ පංචසුපාදානස්කන්ධේශ උද්‍යප්පයන්පස්සේ විරති කියලා බුදුහාමුදුරුවෝ දක්වා ඇති පරිදි පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේම ඇතිවීම නැතිවීම බල සිටින්නට ඕන. මේ සමහරට රූපස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල සිටියා පමණක් වෙන්නට පුළුවන්. එහෙම හරියන්නේ නැහැ. පංචස්කන්ධයේම ඇතිවීම නැතිවීම බල සිටීමයි කර යුතු වන්නේ. එහෙම කරනකොට අර නිබ්බත්ති ලක්ෂණම් පස්සන්තෝපි රූපස්කන්ධස්ස උදයන් පස්සති විපරිණාම ලක්ෂණම් පස්සන්තෝපි රූපස්කන්ධස්ස වයම් පස්සති ආදී වශයෙන් පටිසම්භිදා මග්ගපාළියේ දක්වා ඇති පරිදි තමන්ට තේරෙන්නට ඕනේ දැන් රූපස්කන්ධයේ වේදනා සංඥා සංඛාර විඥාන ඇති වෙනකොට ඇති වෙන ආකාරය දකිනවා නැති වෙනකොට නැති වෙන ආකාරය දැක සිටිනකොට තමන්ට පැහැදිලිව අවබෝධ වෙලා පෙනෙන්නට ඕනේ මේ කොහෙවත් තිබිලාද ඇති වෙන්නේ. දැන් අපි හිතමු වේදනාවක් ඇති වෙනවා කියලා. මේ වේදනාවක් කොහේ හරි තිබිලා දාන්නේ. දැන් ගිනි කෝරපොයේ පෙට්ටියයි අතුල්ලට පස්සේ ගිනි පෙට්ටිය ගෑහුවාම ගින්දරක් ආවා. මේ ගින්දර කොහේ හරි තිබිලා ආවයි කියලා අපිට කියන්නත් බෑ. ගින්දර ගිනි කෝරේ ආවේ ඒක හැදුනේ ගිනි කෝරේ ගිනි පෙට්ටිය ඇතිවීම නිසා. ඒ හේතුන් නිසා ප්‍රතිඵලයක් වශයෙන් ඒ ගිනි දැල්ල ජනිත වුණා. වේදනාව ගෙන දීමට හේතුවක් තිබුණා. පස්සේ ආදී අර කලින් කියපු හේතු. හේතුන් තියෙන නිසා මේ වේදනාවම කොහෙවත් තිබිලා වේදනාව ආව නෙවෙයි. දැන් ගිනි කෝරේ නිමුවන්ට පස්සේ මේ ගින්දර ටික කොහෙද ගියේ කියලා අපිට කියන්නත් බෑ.
ඒ ගිනිමුවා ඒ ගින්දර ටිකපත් වීමට තිබුණ හේතු ටික නැති වුණා. ඒක නිසා ගින්දර ටික නැති වුණා. එච්චරයි අපිට කියන්නත් පුළුවන්. මේ ගින්දර අහවල් දිහාට ගියයි කියලා කියන්නත් බෑ. ඒ වගේම අපිට ඇතිවන වේදනාව නැති වුණාට පස්සේ මේක කොහෙද ගියේ කියලා කියන්නත් බෑ. එතකොට කලින් නොතිබිච්ච වේදනාවක් මේ ඇති වුණා හේතුන් නිසා. ඒ හේතුන් නැති වෙනකොට මේ කලින් නොතිබී ඇතිවෙච්ච වේදනාව නැති වී ගියා. කොහෙටද නැති වී ගියේ කියලා කියන්නටත් හැකියාවක් නැහැ. අනිත් එක අපි හිතමු ධනිය දැන් වේදනාවක් දැනෙන්නේ ඒක දිහා බලාගෙන ඉන්නවා කියලා. මේ ධනිය නැතිවෙච්ච වේදනාව ධනියමයි ඇතුනේ වෙන තැනක නෙවෙයි. වේදනාව නිරුද්ධ වෙනකොට ධනිය ළඟින්මයි ඒක නිරුද්ධ වෙන්නේ. ධනියේ තියෙන වේදනාව ධනියමයි නිරුද්ධ වෙන්නේ. ඒක ශරීරයේ වෙන තැනකට ගිහිල්ලා නිරුද්ධ වුණත් නෙවෙයි. මේක අවබෝධ කරගන්න. වේදනාව ඇති වුණේ කලින් නොතිබිච්ච වේදනාව හේතුන් නිසා. කොහෙවත් තිබිලාව නෙවෙයි. මේ වේදනාව නැති වෙන්නේ ඒ හේතුන් නැති යාම තුලින්. ඒක කොහෙවත් යනවත් නෙවෙයි. ඒ වේදනාව ඇති වෙච්ච තැන එතනම ඒව නැති යන්නේ. අතේ තියෙන වේදනාව අතේම නැති යනවා. කනේ අතේ තියෙන වේදනාව අතේම නැති යනවා. කකුලේ තියෙන වේදනාව කකුලෙම නැති යනවා. පිටේ හරි කවර හරි ශරීරයේ තැනක තියෙන වේදනාව එතනම නැති යනවා. මේක දකින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට යම් කිසි රූප කොටස් අපි කැඩි බිඳි යන ආකාරය දැක ඉන්නවා නම් හරියට හිරි වැටිච්ච කකුලක් දිගෑරියට පස්සේ නලියන වැඩ වෙනස් වෙනවා වගේ අපේ රූප කොටස් නිරන්තරයෙන් නලියන වෙනස් වෙන ආකාරය සමාධි ප්‍රඥා දිනු කෙනෙකුට පහසෙන් දකින්න පුළුවන් අත්දකින්න පුළුවන්. එතකොට Tamanට තේරෙනවා කකුලේ තියෙන රූප කොටස් කකුලේම බිඳි යනවා. ඒවත් කොහෙන්වත් තිබිලා ඇති උනත් නෙවෙයි කොහෙවත් ගියේ නෙවෙයි. දැන් අපි මහතට ඉඳලා අපි කෙට්ටුණයි කියලා හිතමු. ඒ කෙට්ටෙච්ච රූප කෙට් වෙනකොට අර කලින් තිබ්බ රූප කොහෙද ගියේ කියලා කියන්නට දැනන්න ඒවා එතනම නිරුද්ධ වුණා එච්චරයි. අර පහන නිවනවා. ඒ වගේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්ම පහ එතනම ඇති වෙනවා එතනම නිරුද්ධ වෙනවා. කොහෙවත් යනවත් නෙවෙයි කොහෙන්වත් එනවත් නෙවෙයි. මේ කරුණ තේරුම් අරගෙන ඒ ඇතිවීම නැතිවීම දෙසම බල සිටින්න. එහෙම බල සිටිනකොට Tamanට පැහැදිලිවම පේනවා මේවා අනිත්‍යයි කියන එක. අපි හිතනවා නෙවෙයි අනිත්‍ය බව Tamanට අවබෝධ වෙලා යනවා. මේවා නැති යනකොට මේවා නිරුද්ධ වී යනවායි කියන එක අවබෝධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ කිසිවක් ඉතිරි ගන්න නැති බවත් අවබෝධ වෙනවා. මොකද නිමුණාට පස්සේ ඒක මොනවත්ම ගන්නට ඉතිරි වන්නේ දෙයක් නෙවෙයි. මෙන්න මේ විදිහට අනිත්‍යයි නිරෝධයයි ආදී ධර්ම දකිනකොට Tamanට තේරෙනවා මේ පංචස්කන්ධ ධර්ම මහා දුකක්. යදනිච්ඡන් තන් දුක්ඛ. මේ රූපේ නිරන්තරයෙන් නැති නිසා මේකට ඉතින් කවන්න ඕන, පොවන්න ඕන, අරසා ගන්න ඕන, දේවල් කරන්න සිදුවෙන ඔක්කොම මේ රූපේ අනිත්‍යතාවය නිසා තමයි දුක් ලැබෙන්නේ. ලෙඩ වෙන්නේ නිරෝගී භාවය අනිත්‍ය නිසා. මහලු වන්නේ තරුණ භාවය අනිත්‍ය නිසා. ඉතින් මේ ආහාර වලින් ඇති වෙන රූප අනිත්‍ය නිසා මේ ආහාර පාන දෙන්නට වෙන්නේ. මේ විදිහට නොඑක ආකාර දුක්ඛම් පටු පීඩා විඳින්නට වෙන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ධර්ම ඒ විදිහටම නොපවත්නා නිසා මේ නිරන්තරයෙන්ම ඇති නැති යන රූප නම් දුක. තමන් මේ ආදරයෙන් යුතුව කවලා පොවලා ආරක්ෂා කරලා මේ රූප කලාප ඇති කරගත්තා. තමන්ගේ ඇඟට ආශා කරනවා. මේවා මේ විදිහට නැති යනවා. ආපහු ඉතින් මේ ආහාරයට තත මේ රූප නැවත නිපදවන්නට වෙනවා. මේක මහා කරදරයක් වදයක් මේක දුකක්. මේ සත්‍යයක් සමහර කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් මේ ඇතිවීම නැතිවීම දකිනකොට. එතකොට මේක දුක්ඛ සත්‍ය කියලා එයාට පැහැදිලිව තරමක් දුරට ප්‍රඥාව දියුණු නම් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මේවා අනිත්‍යයි කියන අනිත්‍ය ලක්ෂණය ගැන අවබෝධයක් දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේවා නිරුද්ධ වෙලා නිවිලා යන ධර්ම කිසිවක් ශේෂ නොවන ධර්මයි කියලා දකින්නට පුළුවන්කම ලැබෙනවා. මේවා මෙලෙසින් නිරන්තරයෙන්ම අනිත්‍ය යනකොට මෙලෙසින් නිරුද්ධ වී යනකොට මෙතන මම කියන්නට මගේ ආත්මයක් කියලා ගණනයකන් කිසිවක් ශේෂ නොවන නිසා මේවා අනාත්මයි නේද කියන කරුණක් අවබෝධ වෙනවා. මෙන්න මේ අවබෝධයන්ගේ අඩුපාඩු තිබුණොත් එහෙම නිවන් යන්නට බෑ. මෙන්න මේ විදිහට ඒ භාවනා කරන අවස්ථාවේ පවත්නා වූ පංචස්කන්ධ ධර්ම ඇති වෙන විට ඇති වෙන ආකාරය දකිනවා, නැති වෙනකොට නැති වෙනවා කියලා දකිනවා. මේක දැක සිටින විට සම්මහර විට තෙතට සතුටක් ප්‍රීතිය සුඛයක් වගේ එකක් එන්නත් පුළුවන්. යතෝ සම්මතේ කන්දානං උද්‍යප්පයන් ලබති පීති පාමුජ්ජං නමතං සම්විඥානතං කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ ගාථාවක් තියෙන ධම්මපදේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම දැක වාසය කරනකොට යතෝ
ගතෝ සම්මසති පංචස්කන්ධානං උදයග්ඥා. මේ පංචස්කන්ධයන් ධර්මයන්ගේ උදය වය ඇතිවීම නැතිවීම දැක දැක වාසය කරන ලබති පීතිපාමොඤ්ඤම් ප්‍රීතිය ප්‍රමුදිත භාවයක් ලබනවා. එතකොට තමන්ගේ සිත තුළ සුඛයක් ලැබෙන්න පුළුවන් නිරාමිෂ සුඛයක්. නැත්නම් ප්‍රීතියක් දැනෙන්න පුළුවන්. නැත්නම් කයන් මේ සිද්ද නිකන් සැහැල්ලු වෙලා ගියා වාගේ නිකන් පාවෙනවා වාගේ තත්ත්වයට බඳ තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. තමන්ගේ සිත තුළ සතිය දියුණු වෙලා තියෙනවා වාගේ පේන්න පුළුවන්. කලින්ට වඩා භාවනා කරන්න වීර්යයක් වාගේ දෙයක් ඇති වෙලා තියෙන්නට පුළුවන්. මේ ආදී හැම එකක්ම සංස්කාර ධර්ම මේ ඔක්කොම අනිත්‍යයි මේවා නැතිලා යනවායි කියන අවබෝධයේ පිටලා ඒ සෑම අවස්ථාවකදී මේවා අනිත්‍යයි මේවා අනාත්මයි මේවා සංස්කාර ධර්ම කියලා ඒ වාගේ ඇතිවීම නැතිවීමත් බලන්නට ඕනේ. නැත්නම් තමාට ලොකු සතුටක් ඇති වුණාට පස්සේ ඒකම ආශාද කර කර හිටියොත් ඒකට ආශාවක් ඇති වෙනවා. ඉතින් භාවනාව දියුණු වෙන්නේ නැහැ. එතනම නවතිනවා. ඒක නිසා ඒ විදිහේ භාවනා කර කර යනකොට මේ ඇති වෙන තියෙන ආදී ලැබෙනවා ලොකු පීතිය සතුටක් ආශාදයක් එහෙම ලැබුණොත් නිරාමිෂ පීතියසකයක් ලැබෙන්නේ ඒක ලැබෙන විට ඒක ගැන ඇලෙන්නට යන්නට එපා. ඒක ගැන නිකාන්තයක් ඇති කරගන්නට එපා. ඒකත් සංස්කාරයක් ඇති වෙලා නැතිලා යනවනේ කියලා ඒ වගේ ඇතිවීම නැතිවීමත් බලන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇති වෙන සෑම ධර්මයකගේම ඇතිවීමත් නැතිවීමත් දැක දැක වාසය කරන්නට පුළුවන් ශක්තිය ලැබුණොත් එහෙම මාර්ගීය වාරයේදී මේ කිව්වා උද්‍යප්පේ ඥානය ඇති කර ගැනීම තුළින් නිවන් ලබන්නේ මේ ආකාරයට කියලා ඒ ආකාරයෙන් නිවන් ලබන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. දැන් කාලයේ ඉක්ම ගිය නිසා මේ දේශනාව දිගටම දැන් කරන්නට අවකාශ දෙන්නේ. එම නිසා ඒ අනුව පිළිපැදීම තුළින් මේකට නිවන් සුව ලබා ගැනීමට හැකියාව වාසනාව ශක්තිය උදා වේවා කියලා මේ දේශනාව දැන් නිම කරනවා. අපි දෙවියන්ට පින් දෙමු ඔක්කොම එකට ආකාශත්තාජ කියන පාඩේ ගමු. ආකාශත්තාජ බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්දක්ඛන්තු ශාසනං ආකාශත්තාජ බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්දක්ඛන්තු දේශනං ආකාශත්තාජ බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්දක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනේ කනිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ධම්මේ පුඤ්ඤං ආශවක්ඛය පාංගෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු මේකල සියලුම සර්ව සත්‍ය මේගේ මෙලොවේ අපසල් සේවා පරිලෝය අපදත්තපත් වේවා නිවනිෂන් සීමට මේ කුසල් හේතු උපනිශ්‍රේ වේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පිටායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්බන්ධ මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු සුවපත් වේවා නිවන්ස ලැබේවා.